මේ ප්‍රහාරය දියත් කරන්න වෙන එක හේතුවක් තමයි ඥානසාරලාගේ ඉගැන්වීම් කියන එක. ඒකින්ද ඥානසාරලා මේ රටට කරන විනාශයත් වළක්වන්න ඕන නම් මේ කරුණු මේ තොරතුරු සමාජගත කර යුතුයි. එතකොට ඔය ඥානසාරලාට රඟන්න හම්බෙන්නේ නැහැ. කොහෙන් හරි හවුලාගෙන එන කවුරු හරි දීපු තොරතුරක් දෙකක් දාලා මාර කෙනෙක් කියලා පෙන්වන එක තමයි ඥානසාරලා කරන්නේ. දැන් ඥානසාර කියන ඔය පහුගිය දවස්වල රණවිරු සමරුවේදී ජනාධිපතිවරයා කිව්වලු අන්තවාදයේ ඉසහොසමින් ඉන්නවා. දැන් ඥානසාර අහනවා කවුද අන්තවාදී? මොකද්ද අන්තවාදය? අපි ඥානසාරට කියනවා කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් හිටගන්න අන්න එතකොට අන්තවාදියා කවුද කියලා තමුන්ට පෙනේවි. අන්තවාදය කියන්නේ මොකද්ද කියලා තමුන්ට දැනගන්න ඕනේ නම් තමුන් මෙච්චර කාලයක් සමාජයට මාධ්‍ය ඉස්සරහ ඇවිල්ලා කතා කරපු දේවල් ටික අහගෙන ඉන්න අන්න එතකොට තේරෙයි මේ රටේ අන්තවාදීන් කවුද කියලා. අන්තවාදී ප්‍රශ්නයට උත්තර හොයන්නේ නැතුව මාධ්‍ය සාකච්ඡා තිය සමාජයේ ගිනි තියන උන් තමයි මේ රටේ අන්තවාදී. මේ රටේ ඇත්ත ප්‍රශ්නයට උත්තර හොයන්න ඕන වුණා නම් තමුන්ට ඒකට මේ රටේ ආයතන තියෙනවා. දැන් තමුන් මහලොකුට කෑ ගහනවානේ මේ රටේ අන්තවාදිය ගැන. දැන් තමුන්ට පහුගිය ආණ්ඩුවෙන් දුන්නානේ එක රටක් එක නීතියක් කියලා අටමගලයක් හදලා. දැන් ඒකෙදි බම්බු ගැහුවා.